Hello guys, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Death Park 2. මම ඉතින් ගේම් එක එකපාරක් දිනලා තමයි මේ දෙවෙනි පාර තමයි gameplay video එක දාන්නේ. ඉතින් දාලා ගහන්න තමයි හදන්නේ. අද දාගෙන කියලා අපි යමු gameplay video එකට. ඉතින් අපි මේකේ පළවෙනි වීඩියෝ ඉතින් මේවා එක එක unlock කරගන්න වීඩියෝ බලන්න ඕන බා. ඉතින් මම එකපාරක් අහපු ඉන්න මට දැන් අවුලක් නැහැ වීඩියෝ බලන්න නැතුව මම අන්ලොක් කරගත්ත තමයි දැන් තියෙන්නේ. ආයි වීඩියෝ බලන්න ඕනේ නැහැ. ගේම් ප්ලේ එක අතර ඉතින් මම කරන්න ඕන දේවල් ටික දන්නවා. අපිට තියෙන්නේ පාඩුවේ ගේම් එක ගන්න තමයි. ඉතින් මේ ඩෙත් පාක් එකේ පළවෙනි ගේම් ප්ලේ වීඩියෝ පළවෙනි එකේ ගොඩක් බාහිතන දේවල් විතරයි තිබ්බේ. මේකේ තියෙන්නේ වෙඩි තියන්න ඒ වගේ දේවල් කරන්න තමයි මේකේ තියෙන්නේ. හරි කියලා වියන් දැන් ඉතින් මේකේ කලින් එකේ අපිට මේ ගේ ඇතුලේ දොර අරපු ගමන් තිබ්බේ එළිය ඩෙත් පාක් එකනේ. මේකේ එහෙම නැහැ. අපි ගෙදර තමයි හැරෙන්නේ. කොහොමද පළවෙනි එකේ අපි අරගෙන බේරුණානේ. මේ තමයි අපේ කාමරය. ඉතින් මේකේ දැන් අර ජෝකරයා ඉන්නේ. ඌ බම් මගෙන් පලිය ගන්න මේ අපි මේ සිස්ටර්ව අල්ලගෙන තියෙනවා. ඉතින් මේ අපිට කියන්නේ දෙක සිස්ටර් මේ මේවා බලන්න. එතෙන් ඩෑම් බලන්න. මොකද වෙන්නේ කියලා. පින්තූරයක් තියනනේ. අම්මට තේරුවොත් තියෙන. මොකද මේ පින්තූරේ තිබ්බේ 12 11 89 වෙනේ තිබ්බේ. තියෙන 12 11 89. ඒක තමයි මේකේ පාස්වර්ඩ් එක. 12යි 11යි 89. මේ කරනවා. ඒ පස් මේකේ තියලා අපිට හම් වෙනවා ගන් එක. ඉතින් මේක ඉතින් වැඩගෙන නැති ගන්න. ඉතින් මේකේ සිහින ලෝකයේ කියලා එකක් තියෙනවා. ඉතින් මේ ඉතින් දැන් අපි මේ බලමු ගම මේ අපිට දැන් සිහින ලෝකෙට ගිහලා අපි බලමු අපේ සිස්ටර්ට මොකද වෙලා තියෙන්නේ කියලා. සිහින ලෝකයට යමු. දැන් අපි සිහින ලෝකෙ තමයි එන්නේ. ඉතින් මේ සිහින ලෝකෙට නම් ටිකක් බාහිතම සිහින ලෝකෙ තමයි පෙනිවයිස් ඉන්නේ. මොකද වෙන්නේ? නිකන් ඕවර්ල්ඩ් එකට පෙනිවයිස් නෑ. නිකන් එහෙම එන්නේ නෑ. ඕන් මොකද වෙන්නේ? අටෝ Hey, it looks like you've learned how to travel between worlds. It won't help you anyway. Your sister will never wake up again. I stole her mind. Soon I will destroy her forever and get out into reality. And her body won't last long without medicine. So don't even try to stop me. See you soon. හරි කියලා මූව මේකගෙන් බේර ගන්නද? හරි කොයි. දැන් මේකෙන් ගිහලා මේ මෙතන තියෙන දොර අරින්න ඕන. දැන් අපි යන් බා මේ පැත්තෙන් ගිහිල්ලා මෙතනින් ගිහලා අර බැලුම අල්ලන්න ඕන. බැලුම අල්ලන්න පස්සේ අපි පුළුවන් ආයෙත් නිකන් අපේ ලෝකෙට යන්න ඕවර්ල්ඩ් එකට යන්න. හරිද? දැන් ඕවර්ල්ඩ් එකෙන් අපි යන්න ඕන පල්ලෙහා තට්ටුවට. පල්ලෙහා තට්ටුවට යන්න. තුවක්කුවක් තියෙනවා. මේ පැත්තෙන් දැන් පල්ලෙහා තට්ටුවට යන්නේ කොහොමද? පල්ලෙහා තට්ටුවට යන්නේ මෙතන ඉන්නේ. මේ කාමරේ පල්ලෙහා තට්ටුවට යන්න. මෙතන පල්ලෙහා තට්ටුවට යන්න බර. යා පල්ලෙහාට යන්න ඕන. පල්ලෙහා තට්ටුවට ගියා. දැන් ඉතින් පල්ලෙහා තට්ටුවේ තමයි ඉන්නේ. දැන් ඉතින් හරගන්න දේවල් ටිකක් තියෙනවා පල්ලෙහා තට්ටුවේ. ඉතින් අපිට තියෙනවා මේකෙන් එළියට කන ගන්න ඕනේ. ඉතින් මේකේ ගොඩක් ලොකු ගේම් ප්ලේ එකක් තියෙන්නේ. ඒකින් මම මේක පාර්ට් 2කට තමයි මේ ගේම් එක හිතාගෙන ඉන්නේ. මේ ෆ්ලෑෂ් ලයිට් එක. අපි ෆ්ලෑෂ් ලයිට් එක ගමුකෝ. එතන තියෙන ප්‍රින්ටර් එකක්. ප්‍රින්ටරේ සේව් කරගමු. හරි. දැන් ඉතින් මේ මෙතන තියෙන දොරක් එකක් ඕක අරගමු. තව බැලුමක් එනවා නේද? මේ බැලුම වල කොහේ කියනවද මම තවත් බැලුමක් ආවා. අපි ගිහ ලෝක අල්ලලා යම් සිහින ලෝකෙට. සිහින ලෝකෙට. දැන් සිහින ලෝකෙට ගිහලා අතන පල්ලෙහා තියෙන බේස්මන්ට් එකට අපි යන්න ඕන. බේස්මන්ට් එකට යන්න කලින් සිහින ලෝකෙට ගිහුවාම බේස්මන්ට් එකේ දොර ඇරෙනවා. අපි යන්න ඕනේ දැන් කොහොම හරි ඕක ඇතුළට තමයි. හරි. දැන් යන්න අපි ඕක ඇතුළට. ෆොටෝ ෆ්ලෑෂ් ලයිට් එක යවුණා. යා
ඉතින් මේකේ තියෙන ඔක්කොම ඇමෝ ගන්න ඇමෝ තියනවද නැහැ නැත්තම් ඔය පස්සේ නැති වෙනවා පස්සේ නැති වෙනවා කියන්නේ වාතයක් වෙනවා මේකේ ඇමෝ මොනේ මොනව කරන්නද එක පිස්තල් ඇමෝ එකයි පන් එක තිබිලා වැඩක් කමන්නේ යමන් වරි මේ පැත්තට නෑ මේ තියෙන මෙතන තියෙන අණුවක් එකක් ඕක ගන්න ඕනේ ඊට පස්සේ යන්න මේ පැත්තේ ටෝච් එක ගන්න ටෝච් එක මේ පැත්තේ ගිහිල්ලා මේ මෙතන තියෙන දොර ඔය කියන්නේ මේ වගේ මේව ගලව ගන්න ඕනේ ඒවා ටික ගලවගෙන යන්න ඇතුළට ඊළඟ මේ මෙතන තියෙන මේක හදන්න දෙහෙලිකාවක් බලමු මෙතන තියෙන අංගෙ මොකක්ද කියලා හදපු දේ තමයි තියෙන්නේ එන මොකක් හරි හතද මොකද තියෙන්නේ එතන මොකක්ද තියෙන්නේ එතන තියෙන්නේ හය මේක මම කලින් ගේම් ප්ලේ එක ගහනකොට මේවා එක පින්තූරයක්වත් තිබෙන්නේ නැහැ මේක වෙනම පින්තූරයක් හදන්න තියෙන්නේ බලමු මොකක්ද මේ තියෙන්නේ හයද මෙතන තියෙන්නේ හය අර එතන 6 තියෙනවා බලමු මේක මෙහෙමනේ හරි මේක මෙහෙම මෙතන තියෙන්නේ මොකද්ද මෙතන තියෙන්නේ 4 මෙතන තියෙන්නේ මොකද්ද මෙතන තියෙන්නේ මොකද්ද මෙතන තියෙන්නේ මෙතන ගැලපීමක් නැහැ නේද එතන දෙකද ඔව් එතන තියෙන්නේ 76 24 තමයි පාස්වර්ඩ් එක 76 24 දැන් ගිහලා මෙතන තියෙන බැලුම අල්ලන්න බැලුම අල්ලුවාට පස්සේ ඔතන සේව් එකක් තියෙනවා ඔය සේව් එක ගහන්න ඕන 76 24 ඉතින් අර කලින් දෙප් පින්තූරේ මම එකපාරක්වත් ගේම් එක ප්ලේ කරපු පාරක තිබ්බ පින්තූරයක් නෙමෙයි ඒ හින්දා තමයි ටිකක් එතන වෙලා ගියේ දැන් මේ මෙතන තියෙනවා ඇමෝ තියෙනවා ඇමෝ ඔක්කොම ටික ගන්න ඕනේ ඇමෝ ඔක්කොම ටික අරගෙන එතන තියෙන්නේ මේක මේක ඒක අරගෙන එතනින් 76 24 ගහ ගන්න ඕනේ 76 24 දැන් ගන්නවා මේක ඊට පස්සේ මෙතන තියෙනවා පල්ලෙහා තට්ටු වෙන දොර ඊට පස්සේ අපි මේකේ පල්ලෙහා තට්ටුවෙන් එළියට යන්නත් ඕනේ මේක යන්න ඕනේ ඒක බලන්න පල්ලෙහා තට්ටුවට යන්නත් ඕනේ ඊට පස්සේ ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා අපි ආයෙ පාරක් සිහින් ලෝකෙට යන්න වෙනවා කියලා එලා තියෙනවා ආයෙ පාරක් සිහින් ලෝකෙට යන්නත් වෙනවා එතනින් ගිහිල්ලා මේ වැලුම ආයෙ පාරක් අල්ලන්න ඕනේ සිහින් ලෝකෙට යනවා දැන් ගියමු සිහින් ලෝකෙට යන්න දැන් සිහින් ලෝකෙට ගියාට පස්සේ පාලා තට්ටුවට ගිහිල්ලා දැන් එකපාරක් දැන් පෙනිවයිස් බලා ගන්න පුළුවන් මෙතනින් පෙනිවයිස් කාර්යය එනවා ඒක බලමු මෙතනින් යන් මේ පැත්තෙන් යන් කොයි පල්ලෙහා තට්ටු මේ පැත්තේ නේද පල්ලෙහා තියෙන්නේ කොයි පැත්තේ පල්ලෙහා තියෙන්නේ යම් මේ පැත්තේ තමයි පල්ලෙහා තියෙන්නේ කොයි බන් ටෝච් එක ඒ ෆ්ලෑෂ් ලයිට් එක ඔන්නේ නැහැ නේ ඔව් දැන් ඔන්නා මොකද ෆ්ලෑෂ් ලයිට් එක ඔන්නේ නැද දැන් මේ පැත්තේ යම් බලන්න මෙතනින් ගිහලා මෙතනින් දුකට යන්න කොයි යන්න තැන මෙතනින් යන්න දැන් මෙතනින් යන් කොයින්ද යන්නේ මෙතනින් යන්න මෙතනින් ගිහිල්ලා මෙතනින් තමයි පළවෙනි වතාවට අපිට පෙනිවයිස් හම්බෙන්නේ කොයි යම් බලන්න මේ බැලුම් බෝලේ අල්ලමුකෝ අඩෝ දිනකට බැලුම් බෝලේ දිගුරුනා බැලුම් බෝලේ කරන්නේ කොක්කස් එක මෙතන හරි බැලුම් ගානක් ඕවර් එක
හිතුවේ ඊටත් වඩා වෙලා යයි කියලා. මොකද තව බැලුම් බෝල එන ගොඩාක් තියෙනවා. හරිද? දැන් යන්නම් කියලා. දැන් ඒකට තියෙන අපිට අපේ සිස්ටෝ බේර ගන්න උදව් ඉල්ල ගන්න තමයි දැන් යන්න තියෙන්නේ. මම නම් දැන් ගිහලා ඉස්සරහ ගෙදරින් හරි ගමන් නැහැ කියලා කවුරු හරි ඉන්නවනම් අරගෙන එනවා. ඉක්මනට යම් මොකද? ඉක්මනට යම් බා. මොකද මං තාම නැත්තේ. දැන් යන්නම් කියලා පෙනිවයිස් කාලයෙන් බේරලා. ලීව් පොලි. ඉතින් මම කොහොමද කරන්නේ? ඉල්ල ගන්න තමයි යන්න තියෙන්නේ. කොහොමද මේ වැටෙන්නේ නෑ. හරි දැන් මෙතනින් ගිහිල්ලා මෙතනින් නම් අපි කීයක දාලා දැන් තියෙන අපිට උදව් ඉල්ල ගන්න බලමු මොකද කරගන්න පුළුවන් වෙන්නේ කියලා සිටි එකෙන් අපිට බලමු සිටි එකෙන් මොකද වෙන්නේ කියලා සිටි එකෙන් මොකද වෙන්නේ බලමු මෙහෙම යම් බලන්න කොයිතා ගේම් හරි දැන් ඉතින් අපි ගිහිල්ලා උදව් ඉල්ල ගන්න තමයි ඕනේ ලිලියට ඉතින් දැන් අපි යම් බලන්න මේ පැත්තේ ගිහිල්ලා මෙතන තියෙනව නේද ස්පිරිතාලය මේක මේව කරගමු. මෙතන අපිට මැප් එක හම් වෙනවා. මැප් එක ගත්තා. තව මේකක් තියෙනවා ගන්න. බැට් පොල්ලක් තියෙනවා ගන්න. ඒකත් ගන්න. මේ සත්තු ගොඩාක් ඉන්නවා. ඉතින් ඉක්මනට යන්න මේකත් වරගෙන මම පාරවල් ටික දන්නවා. ඉතින් මම අද පළවෙනි පාර්ට් එක හොස්පිටල් එකට ගිහිල්ලා පළවෙනි පාර්ට් එකේ ගේම් ප්ලේ වීඩියෝ එක මම නවත්තනවා. ඉතින් ගේම් ප්ලේ වීඩියෝ එක මම කියන්නේ මම මේක එක දිගට ගහනවා. මම කඩලා තමයි ගේන්නේ. මොකද මට හරියට මතකත් නෑ බං මොකද කරන්න ඕනේ කියලා. දැන් මම බලන්න අපි මේක තියාගෙන යම මේ මෙතන තියෙනවා මම බඩට ඔය දත්වාගේ උගා ගහලා මරලා නිකන් බලුට මොනවද කරගන්න ඕනේ නෑ. මේ පැත්තෙන් මේ හරිය මේකට තමයි යන්න ඕන. ඉක්මනට ඵලයක්. අනකලේ අමෝ තියෙනවා ඒවත් අරගෙන යම. දැන් මෙතනින් යමන්කො. දැන් මේක ඇතුළට යාම. මේක දැන් සඩගාන හොස්පිටල් එකට යන්න ඕන. හොස්පිටල් එකට ගිහිල්ලා සේව් ගේම් එක සේව් කරගෙන මම ඊගා ප්ලේ එක ඉක්මනටම ගේන්න. හරිද? ඉක්මනට යම සේව් කරගම ගේම් ප්ලේ එක ගිහිල්ලා හොස්පිටල් එකට තව ළඟයි. දැන් නම් එච්චර දුරක් නැහැ හොස්පිටල් එකට. හරිද? ඉක්මනට යම්. හරිද? ඉක්මනට යම් හොස්පිටල් එකට රෂ් කරමු. ඉක්මනට යම් හොස්පිටල් එකට. හොස්පිටල් මේ පැත්තේ හොස්පිටල් තියෙනවා. මම දැන් බලලා ඉතින් මේකේ මැප් එකක් තියෙනවා. ඒක ඉතින් ඒක එච්චර ඕනේ වෙන්නේ නැහැ. මොකද ඉතින් මේක චූටි පාඩයක් ඉස්සරහට මම පාවිච්චි කරනවා මැප් එක එන ගොඩක්. දැන් අර බලුකඩිය මම කණ්ඩේලා ඔය කොහෙවත් යන්න බෑ. ඉතින් මම හිතාගෙන ඉන්නේ අර අයිස් කියන ගේම් ප්ලේ අයිස් මේ ඔන්ලයින් ගහන versus ගේම් ප්ලේ වීඩියෝ එකක් ගේන්න OOP ඊගාට හිතාගෙන ඉන්නේ. ඉක්මනට ගිහින් කොප්පා හොස්පිටල් එකට පැනගත්තා. දැන් ඉතින් මේකෙන් ගේම් ප්ලේ එක මම අදට නවත්තන්න තමයි හදන්නේ.